බැඳීම වැඩි තරමට දුක වැඩි. ඊට පස්සේ දැන් ඔයාලා රූපවාහිනිය බලනවා. චූටි ලස්සන කෙල්ලෝ නටනවා, සින්දු කියනවා, ආදරේ දෙනවා. ඔය අපිට බාහිරින් ඉඳලා ඒ චූටි ළමයිට ඉච්චර ආදරේ නම් ඒ අම්මලා තාත්තලා කොයිතරම් ওই දරුවන්ට ආදරේ ඇතිද? අනේ ওই දරුවන්ට කරදරයක් වුණොත් ඒ දෙමව්පියෝ කොහොමද වහවන්නේ? ආදරේ වැඩි තරමට දුක වැඩි. පුළුවන් නම් සංසාරයෙන් නිදහස් වෙන්න බලන්න. මව් නොවුන කෙනෙක්, පියා නොවුන කෙනෙක්, සහෝදර සහෝදරියෝ නොවුන කෙනෙක් ලෝකේ නෑ. සොයා ගන්නට දුර්ලභයි කියලා බුදුරජාණන් වහන්සේ වදාලා. ඉතින් පින්වතුනි, ඒ නිසා අඬනකොට වැළපෙනකොට ඒ අඬන වැළපෙන දුකින්ම ගොඩ එන්න වැටුණ වලෙම්ම කියන්නේ මං කියන්නම් කතාවක්. එක්තරා තාත්තා කෙනෙක්, ඒ කියන්නේ රජ කෙනෙක්, දරුවෝ නැතුව හිඳලා බාරහාර වෙලා නොයික් පුදු පූජාවල් තියලා දරුවෙක් ලැබුණා. ආයේ ලෝකයක් නෑ පිය රජුරවන්ට පුත්‍රයා තරම්. ඊට පස්සේ නේමිත්ත පාඨකයෝ නම් තබන දවසේ කිව්වා, මහරජ මහා භයානක විපත්තියක් පේනවා. රජුරවන් පුදුම විදිහට බය වුණා. මොකද්ද කියලා ඇහුවා. රජතුමනි, මේ පුත්‍රයා වතුර නැතුව මැරෙනවා කියලා තමයි කිව්වා. අපිට මේ අංග ලක්ෂණ වලින් පේන්නේ. ඔබගේ පුතා මැරෙන්නේ වතුර පිපාසයෙන් කියලා. මහරජුරෝ මේ සෑම මුළු රාජ්‍ය පුරාම පැම්පොකුණක් පේන විදිහට පැම්පොකුණු හැදුවා. ඒ අතර පැම් පින්තාලි තිබ්බා. කවදාවත් දරුවා තනියෙන් ගමනක් යව්වේ නෑ. ඒ යන පෙරහැරේ පැන්කල 150ක් අරන් වෙනම සේවක පිරිසක් යනවා. රජතුමා හැම වෙලාවෙම පුතත් එක්ක යනවා. දැන් පුත්‍රයාට වයස අවුරුදු 20ක් විතර කියන්න. එතෙක් එක දවසක්වත් තනියෙන් යවලා නැහැ. ඊට පස්සේ එක දවසක් අවුරුදු 20ක් විතර ගිය තැන රජතුමාට එක්තරා හදිසි කටයුත්තක් යෙදුණා. එදා පුත්‍රයා උයන් කිලියට යනවා. මාලිගාව ඉඳලා ඔය මේ උද්‍යානයට යනකොට තාත්තා කිව්වා, පුත්‍රය ඔබ අද තනියෙන් යන්න. අවුරුදු 20ටම තනියෙන් යවලා නැහැ. එදා තනියෙන් එතා පිට ගියා. අර විදිහටම පැන්කල් 150ක් කරන් පෙරහැර යනවා. දැන් හන්දියක් ගානේ පැන්කලයකට පැන්කලයක් පේන, පැම් පොකුණක් පේන ඒ රාජ වීදියේ රාජකුමාරයා යනවා. ඒ යනකොට මිනිස්සු බලනවා රාජ ඓශ්වර්යය. බල උඩ ඔරුවර සම්දෙනවා. ගරු කරනවා, බුහුමන් කරනවා. එදා එක්තරා පසේ බුදුරජාණන් වහන්සේ නමක් ඔක්කිත් චක්කු බිමට යොමු කරපු ඇස් ඇතිව ඒ වීදියේ වඩිනවා. ඉතින් ඔක්කොම මේ කුමාරයා දිහා බලාගෙන ඉන්නකොට අර පසේ බුදුරජාණන් වහන්සේ විතරක් බිම් බලාගෙන යන්නේ ඔහුට ඇල්ලුවේ නැහැ. රිස්සුවේ නැහැ. නුරුස්සුවා. ඔහු රාජමාන්නෙන් ඇතා පිටින් බැහැලා අර පසේ බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා උන්වහන්සේ පැන් වළඳන පාත්‍රේ ඇරම් බිම පොලේ ගැහුවා. පාත්‍රේ කොටු කළා. උඹ මන් දිහා බලන්නේ. ඒ පසේ බුදුරජාණන් වහන්සේ හිසෝසවල බැලුවා. අනේ මේ හිස් පුරුෂයා නැසුණා නෙව කියලා. එතකොට කුමාරයාට හිතුනේ තරහා ගියා කියලා පසේ බුදුරජාණන් වහන්සේට. කිව්වා, ඇයි උඹ මට මොනවක් කරන්නද? මම කිසවච්ච රජුරන්ගේ පුත්‍රයා. පසේ බුදුරජාණන් වහන්සේ හැරිලා ආහපහු ටික දුරක් වැඩලා ආකාශයෙන් ගන්ධමාන පර්වතයට වැඩම කළා. අර පුත්‍රයා ඇතා පිට නැංගා. ඇතා පිට නගිනකොටම පිපාසයක් ආවා. වතුර අරන් වරෙල්ලා කිව්වා. අර පැන්කල 150ම වතුර හිඳිලා. කර්මය තියෙන වතුර පේන්නේ නැහැ. පින්තාලි වල පැන් හිඳිලා. පැන් පොකුණු වල පැන් හිඳිලා. තියෙන පැන් පේන්නේ නැතුව ගියා. කර්ම ශක්තිය තියෙන වතුර පේන්නේ නැතුව ගියා.
පිපාසෙන් වෙවුලලා ඇතා පිටින් වැටිලා මැරිලා ගියා. රජ්ජුරුවන්ට පණිවිඩය ආවා පෙම් පිපාසෙන් පුත්‍රයා මැරුණා කියලා. මාලිගාව කම්පණයටපත් වෙන්න පුතාගේ නම කියලා කෑ ගැහුවා. එහෙම ඇස් දෙක පියාගත්තා. පියාගෙන මම මේ කෑ ගහන්නේ අඬන්නේ ශෝක කරන්නේ ඇයි කියලා මොහොතකට හිතුවා. පුතාට තියෙන එච්චරම ආදරේ නිසා. එච්චරම ආදරේ නිසා. ඒ වෙලාවෙම ඇස් දෙක පියාගෙන හිතට දැඩිව කිව්වා මම මෙච්චර දුක් විඳින්නේ තවත් කෙනෙකුට බැඳුන නිසා නම් තවත් කෙනෙකුට තියෙන බලවත් ආදරේ නිසා නම් ඒ බැඳීම බලවත් ආදරේ මට සසරේ එපාමයි කියලා. ඒකමයි පුතා මතක් වෙන ගානේ හිතන්නේ බැඳීම එපා කියලා. ඔබ දන්නවද එදා ඉඳලා නිවන් දකින ජීවිතේ දක්වා තවත් කෙනෙකුට බැඳෙන්නේ නැහැ. අත්හැර ගන්න බැරි ප්‍රේමය හටගන්නේ නැහැ. ඒ අපේ සාරිපුත්ත මහ රහතන් වහන්සේ. සංසාර